Subscribe to my channel. බුද්ධකාලීන ಭಾರತයේ මොනවද? බුද්ධකාලීන ಭಾರತයේ දේශපාලන පසු බිම. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව කීයද? ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී ඉන්දියාවේ තිබ්බ මොන වගේ වාතාවරණයක්ද? ඉන්දියාව චුටි චුටි කෑලි වලට කැඩිලා තිබ්බේ දේශපාලනමය වශයෙන්. ඒ කියන්නේ තිබ්බ පුතේ 12 මහා ජනපද. 12 මහා ජනපද. ඒ කියන්නේ ජනපද 16ක් තිබ්බා. ජනපද 16ක් තිබ්බා. මොනවද 16? අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පාංචාල, මත්ස්‍ය, සූරසේන, අස්මක, ගාන්ධාර, කාම්බෝජ කියලා 16ක් තිබ්බා. ඒක අපි කියනවා මොකද්ද? 12 මහා ජනපද. මේ ජනපද ප්‍රධාන කොටස් දෙකකට බෙදුණා. ඔය ජනපද 16 මොකදුනේ කොටස් දෙකකට බෙදුණා. ඒ කොටස් දෙකකට බෙදුනේ යාළගේ පරිපාලන ක්‍රියාවලිය අනුව. පරිපාලන ක්‍රියාවලිය කියන්නේ එයාලා කොහොමද ඒක පාලනය කළේ? එයාලා පාලනය කරපු විදි දෙකක් තිබ්බා. එකක් තමයි රාජාණ්ඩු ක්‍රමය. එකක් මොකද්ද? රාජාණ්ඩු ක්‍රමය. අනික තමයි සමූහාණ්ඩු ක්‍රමය. හරිද? සමූහාණ්ඩු ක්‍රමය. එකක් රාජාණ්ඩු ක්‍රමය, අනික සමූහාණ්ඩු ක්‍රමය. රාජාණ්ඩුවට අයත් ප්‍රධාන රාජධානි තිබ්බ 4ක්. රාජාණ්ඩුවට අයත් රාජධානි කීයක් තිබ්බද? 4ක් තිබ්බා. මොනවද ඒ 4? හයියෙන් ඇහෙන්නේ. රාජධානි 4 මතක තියාගන්න. අවමකෝ. මොනවද? අවමකෝ. අවමකෝ. අයන්නේ අවන්තිය. වයන්නේ වත්සය. මයන්නේ මත්සයද? මගධය. කොයන්නේ කෝසලය. මේ අගනක වලුනේ මොනවද? දෙක ගන්න මම ගන්න. මගධේ න අගනුවර හැමතිස්සෙම වගේ කියවෙනවා. මොකද්ද මගධේ අගනගරේ? අහදිනද රජගහ නුවර. රජගහ නුවර. මේකේ හිටපු රජවරු කවුද? මගධේ හිටියේ රජවරු? බිම්බිසාර කියලා කෙනෙක් හිටියා. බිම්බිසාරෙන් නැද්දී අගනගරේ රජගහ නුවර. මෙයාගේ පුත්‍රයා මෙයාව මරලා රජ වෙන්නේ. අජාසත්ත. අජාසත්ත අගනගරේ මාරු කරනවා කොහෙද? පාටලීපුත්‍රයට. කොහෙද මාරු කරන්නේ? පාටලීපුත්‍රයට. කවුද මාරු කරන්නේ? යාගේ පුතා අජාසත්. අජාසත්ගේ යාළුවා උනේ කවුද? දේවදත්ත. අජාසත්ට කිව්වා දේවදත්ත ඔබ තාත්තා මරලා රජකම ගනින්. මම මක් කරන්නම් කිව්වද? මම බුදුන් මරලා බුදු බව ගන්නම් කියලා දෙන්න ප්ලෑන් එකක් ගහලා තමයි මෙයා තාත්තා මරුවා. අර බුදු මරන්න පුළුවන් වුණාද? බැරි වුණා. රජගහ නුවර අගනගරේ මේන් රජවරු දෙන්න හිටපු මගධේ. ඊළඟට ගත්තොත් කෝසලේ. කෝසලේ අගනගරේ කෝසලේ රජවරු කවුද? බිම්බිසාර. බිම්බිසාර. එයාගේ පුතෙක් කියලා කියනවා, නැත්නම් එයාගේ හිටපු යුදසේනයෙක් කියලා කියනවා. කවුද? විදුබ. එයාගේ පස්සේ රාජ්‍ය අතරපත් වෙන්නේ එයා. විදුබ. බිම්බිසාර වැරදුනා. කොසල්. පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින්?
කොම්බැලේ ඔයාලා අවදියෙන් ඉන්නවද කියලා. හරිද? කොසල්. කොසලේ හිටිය කොසල් විදුඹ. මේක අගනගරේ මොකක් කියලා සැලකන්න. සැවැත් නුවර. අගනගරේ කොහෙද කියලා හඳුන්වන්නේ සැවැත් නුවර. මේකේ පුතේ කොටස් වලට බෙදෙනවා. ඉතින් සමහර වෙලාවට උතුරු කොසලේ දකුණු කොසලේ එහෙම කියලා බෙදලා තිබිලා තියෙනවා. වත්සේ අවන්තිය. වත්සේ රාජධානියයි අවන්ති රාජධානිය. අවන්තියේ හිටපු රජතුමා තමයි චණ්ඩප්ප ජෝත. අජූත. චණ්ඩප්ප ජෝත. කවුද හිටියේ? චණ්ඩප්ප ජෝත කියන රජතුමා. අවන්තිය අගනගරේ වෙන්නේ මොකද්ද එතකොට? උදේ නිය. අවන්තිය අගනගරේ තමයි උදේනිය. අවක්සේ අගනගරේ මොකද්ද? කොසලෑ නුවර. ජීවිතේවත් අහලා නැහැ වගේ මොකෝ? ඈ අහලා නැහැ නේද? අපි ඉන්දියාවේ කොසබෑ නුවර. වා කොසබෑ නුවර හිටපු රජතුමා තමයි උදේන. මේක අගනගරේ මේක රජු. උදේන. හරිද? ඔන්න පුතේ රාජාණ්ඩු 4. ඉන්දියාව ප්‍රධාන වශයෙන් තිබ්බ සමූහාණ්ඩු දෙකක් තිබ්බා. ඒ සමූහාණ්ඩු දෙක තමයි මොකද්ද? වජ්ජි රාජ්‍යයි වජ්ජි මල්ලේ සිල්වැක් කියද? මල්ල රාජ්‍ය. හරිද? සමහර ඔයාලට MCQ වලට අහනවා පුතේ ගණරාජ්‍ය මොකද්ද කියලා. සමහර කෙනෙක් සමූහාණ්ඩුවම තමයි ගණරාජ්‍ය කියන්නේ කියලා. හැබැයි මේක පොඩි වෙනස්කම් තියෙනවා. ඔයාලට MCQ වල ඉරි ගහන්න આવොත් අනිවාර්යෙන් දාන්න ඕනේ මොකද්ද? මොකද අනිවාර්යෙන් දාන්න ඕනේ? ගණනතන්ත්‍ර කියලා කිව්වොත් මොකද්ද ඔයාලා මේව කරන්න ඕනේ? ගණනතන්ත්‍ර. ගණනතන්ත්‍ර පාලනයක් කිව්වොත් කොහොමද? ගණනතන්ත්‍ර නම් කවුද ගන්න? ගණනතන්ත්‍ර නම් මොන රාජ්‍යයකට ඉර ගහන්න ඕනේ? මල්ල රාජ්‍යයට. ගණනතන්ත්‍ර නම් මොකටද ඉර ගහන්න ඕනේ? මල්ල රාජ්‍යයට. සමූහාණ්ඩුවක් කිව්වොත් ගහන්න ඕනේ වජ්ජි රාජ්‍යයට. හරිද? වජ්ජි රාජ්‍යයේ හිටියේ ලිච්ඡවි රාජ්‍ය වංශය. මල්ල රාජ්‍යයේ හිටියේ මල්ල රජ දරුවෝ. හරිද? මේ රාජාණ්ඩු ක්‍රමය සහ සමූහාණ්ඩු ක්‍රමය වෙනස්කම් තියෙනවා. මොනවද වෙනස්කම්? රාජාණ්ඩු නමම දැක්ක ගමන් මොකද්ද? පාලනයේ ප්‍රධානියා කවුද? ප්‍රධානියා රජු. රජුට පුතේ තියෙනවා බලතල ස්ථාන 3ක බලතල. මොනවද? ව්‍යවස්ථා. ව්‍යවස්ථා මොකද කියන්නේ? නීති හදනවා. ව්‍යවස්ථා. විධායක. නීති සම්පාදනය කරනවා. අධිකරණ. දඬුවම් දෙනවා. විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ. ව්‍යවස්ථාදායක කියන්නේ නීති හදනවා. විධායක කියන්නේ සම්පාදනය කරනවා නැත්නම් ක්‍රියාත්මක කරනවා. අධිකරණ කියන්නේ දඬුවම් දීම. එතකොට රජුට පුළුවන් මක් කරන්නද? රජුට පුළුවන් ඕනම කෙනෙකුට දඬුවම් කිරීමේ අයිතිය යාට තියෙනවා. රජු එතකොට නීති හදන්නත් පුළුවන්, නීති නැති කරන්නත් පුළුවන්. ඒ ඔක්කොම ප්‍රධානී උනේ කවුද මාපුතේ? රජතුමා. මේකේ තව ලක්ෂණයක් තියෙනවා. රජුගේ සහයට හිටිය සෙට් එකක්. කවුද? රජුගේ සහයට පිරිසක් හිටියා. ඇමති මණ්ඩලයක් හිටියා. ප්‍රධානියා තමයි කවුද? යුවරජ. යුවරජ කියන්නේ කවුද? එයාගෙන් පස්සේ රජ වෙන්නේ කවුද? ඊට පස්සේ මහා ඇමති. මහා ඇමති. ඊළඟට පුරෝහිත. මහලේන. මහලේන කියන්නේ දඬු වෙනත් නෙමෙයි ඈ. මහලේන කියන්නේ මහලේකම්ට. බඩගරික.
හිටියා. හරි. එතකොට රජුගේ සහායට කවුද හිටියේ? අමාත්‍ය මණ්ඩලයක් හිටියා. මීට අමතරව තව මොකද රාජාණ්ඩු ක්‍රමයේ වෙනස්කම්? නැත්නම් ලක්ෂණ මොනවද රාජාණ්ඩුවේ? රාජාණ්ඩුවේ ක්‍රියාත්මක කළා පුතේ න්‍යාය. ඒ න්‍යාය හඳුන්වන මොන න්‍යායද? මත්ස්‍ය න්‍යාය. මත්ස්‍ය න්‍යාය කියන්නේ මේ මෝරෙක් ඈ. මේ හාන් මැස්සේ. මෝරු කන කවුද? හාන් මැස්සෝ. අන්න හරි. මත්ස්‍ය න්‍යාය කියන්නේ විශාලව පොඩිව අල්ල ගන්නවා. එහෙනම් මත්ස්‍ය න්‍යාය කියන්නේ විශාල රාජ්‍යයන් විසින් මක් කරනවද? පොඩි පොඩි රාජ්‍යයන් අල්ලා ගැනීමට ක්‍රියාත්මක වෙනවා. ඒක මොකක් කියනවද? මත්ස්‍ය න්‍යාය. ඒක ප්‍රධාන වශයෙන් අනුගමනය කරේ කවුද? රාජාණ්ඩු ක්‍රමය. ඒ සඳහා රාජාණ්ඩු වල හිටපු රජවරු අනුගමනය කළා විවිධ ක්‍රියාමාර්ග. මොනවද? තෑගි භෝගය වල ෆිට් එකේ ඉඳලා ගේම ගැහුවා. තව විවාහයන් කරගෙන කරා. උදාහරණයක් විදිහට බිම්බිසාර රජතුමා කාත් එක්ක විවාහ වෙන්නේ කොසල් රජතුමාත් එක්ක. කොසල් රජතුමාගේ නාංගිය එක්ක විවාහ වෙලා මොකද වෙන්නේ? කාසි රාජ්‍යය ගන්නවා මගධ රාජධානියට දෑවැද්ද විදිහට. අම්මට සිරි නෙවෙයි. ඒ වුණා. දැන් ඔයාලට දෑවැද්ද තියෙන කොල්ලෙක් ඈ අපි. අපි දන්නවනේ දෑවැද්ද දෙන්න ඕනේ ඒ වගේ දේවල්. හරිද? එතකොට කොසල් රාජ්‍යයේ කාසි රාජ්‍යයේ කාගේ අතට ගත්තද? බිම්බිසාරගේ අතට ගත්තා. පසු කාලෙදී පුතේ තාත්තා මරණවනේ අජාසත්. මැරුවට පස්සේ කොසල් රජතුමා කාසි රාජ්‍යය නැවත මොකද කරන්නේ? කෝසලයට ගන්නයි. නංගිව කියන්නේ කෝසල මල්ලිකාව වැන්දපුවක් කලේ පුතානේ. මම මොකටද තව රාජධානිය පුත දීලා තියෙන්නේ? නේද? ගන්නවා. අජාසත් පුතේ කෝසලයත් එක්ක වලි දාගෙන මොකද කරන්නේ? අවසානයේදී ආයේ ෆයිට් කරලා ගන්නවා කාසි රාජ්‍යය. එතකොට මෙයාලා මත්ස්‍ය න්‍යායට අනුගමනය කරලා තියෙනවා, ආක්‍රමණ කරලා තියෙනවා, විවාහ සම්මතතාවම කරලා තියෙනවා, තෑගි භෝගයවල දූතයන් නැවලා රාජ්‍ය අල්ලගෙන තියෙනවා. ඒ කියන්නේ මත්ස්‍ය න්‍යාය අනුගමනය කරලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ තව මොනවද රාජාණ්ඩුවේ ලක්ෂණ? රජකම සාමාන්‍යයෙන් උරුමුනේ කාගෙන් කාටද? පුතාගේ පියාට. පියාගෙන් පුතාට තමයි රාජ්‍යත්වය උරුම වෙන්නේ. මේ රාජාණ්ඩු ක්‍රමයේ ලක්ෂණ. ඊළඟ කතා කරනවා සමූහාණ්ඩුවක් ගැන. සමූහාණ්ඩුව කියන්නේ සමූහ ආණ්ඩුව. ඒ කියන්නේ සමූහයක් විසින් ගෙන යන පාලනය මොන නමින් හැඳින්වුවද? සමූහාණ්ඩු කියලා කිව්වා. සමූහයක් විසින් ගෙන යන පාලනය මොකක් කියලා කිව්වද? සමූහාණ්ඩු කියලා හැඳින්වුවා. හරිද? එතකොට වර්තමානයේ පුතේ නේපාලයට තමයි අයිති වෙන්නේ. මේකේ ගොඩක් හිටියේ ප්‍රධාන වශයෙන් වංශ 8ක් හිටියයි කියලා. සමහර අය වංශ 9ක් කියලා කියනවා. වංශ 8ක් හිටියා කියනවා. වංශ 8 තමයි කවුද? වජ්ජි, ලිච්ඡවි, විදේහ, උග්‍ර, පෙස්වත, භෝග, කෞරව, ඥාතක කියලා රාජවංශ 8ක් මේ සමූහාණ්ඩුව වජ්ජි රාජ්‍ය පාලනය කරා කියලා කියනවා. හරිද? මේකේ අගනුවර මොකද්ද? වජ්ජි අගනුවර විශාලා මහනුවර. අගනුවර මොකද්ද? විශාලා මහනුවර තමයි අගනගරේ විදිහට කතා කරන්නේ. එතකොට වජ්ජි රාජ්‍ය ඔහොමයි තිබ්බේ. මල්ල රාජ්‍ය කියන්නේ බුදුහාමුදුරුවෝ පිළිබඳව ගොඩාක් දේවල් වෙච්ච නගරයක්. මේකේ අගනගරය වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ පිරිනමන බෑ කොහෙද?
සිව්පසේ සංග්‍රහ කිරීම කියන සප්ත පරිහානි ධර්ම අනුගමනය කළා කවුද? වජ්ජි රාජ්‍ය. ඔන්න සමූහ ආණ්ඩුවක තියෙන ලක්ෂණ දැන් ඔළුවේ තියෙන්න ඕනේ. මීට අමතරව තව මොනවද? සමූහ ආණ්ඩුවේ ලක්ෂණ. කාටවත් අල්ලගන්න පුළුවන් වුණාද මේ සප්ත පරිහානි ධර්ම තියෙනවා? නෑ. සප්ත පරිහානි ධර්ම මෙයාලා අකුරට ක්‍රියාත්මක කරපු හින්දා කිසිම අවස්ථාවකදී මම කරන්න බැරි වුණාද? අල්ලගන්න බැරි වුණා. පස්සේ අල්ලගත්ත කෙනා අජාසත් රජු මේ සප්ත පරිහානි ධර්ම ක්‍රියාත්මක කිරීම යා නැති කරා. එයාට උදව් කළේ සුනීල වස්සකාරකේ ඇමතිවරු දෙන්නේ උදව් කළා මක් කරන්නද? වජ්ජි රාජ්‍ය අල්ලගන්න. ඒ හින්දා තමයි අජාසත්ට පුළුවන් වුනේ. හරිද? වජ්ජි කියන්නේ රත්තරන් ආකර ගණන් තියෙන රාජ්‍යයක්. රත්තරන් ආකර ගණන් තියෙන රාජ්‍යයක්. වජ්ජි රාජ්‍ය කියලා කියනවා. හරිද? කොහොමයි රාජාණ්ඩු සහ සමූහාණ්ඩු ලක්ෂණ. සමූහාණ්ඩු ලක්ෂණ මොනවද එතකොට? සමූහාණ්ඩු ලක්ෂණ ප්‍රාදේශික සමූහයක් විසින් පාලනය කරනවා. ඒ කියන්නේ ප්‍රාදේශීය පාලකයන් රාශියක් විසින් පාලනය කරනවා. ඊළඟට සප්ත පරිහානි ධර්ම ක්‍රියාත්මක වෙනවා. මෙයාලා සහයෝගයෙන් හිටියා. තෑගි හොමාරු කරගනිමින් ප්‍රාදේශීය පාලනය සාර්ථකව කරගෙන ගියා. තව රටේ පොදු නීති වලට රාජ්‍ය නායකයෝ වෙන්න සහයෝගය දුන්න කවුද? රට වැසියෝ. ඒක ප්‍රධාන ලක්ෂණය වජ්ජි රාජ්‍ය තුල. ඒ කියන්නේ පුතේ මේක තිබ්බේ මොන ලක්ෂණද? ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. හරි? සරි. ලියන්න මාතෘකාව. Tanto eu observo 8 Maia.